Welcome back to my YouTube channel. අපි මේ ආවේ ප්‍රතිබිම්බ සමාරම්භකයකට. ලස්සනයිද කියලා බලන්නකෝ. අපි දැන් මේ බකට් එල්ලන්න හදන්නේ. ෆොටෝ එකක් ගහන්න විදියක් නැතුව තමයි මේ කැරක් හිටියේ. පේන්නේ නැහැ. මේ වගේ තමයි ඉතින් පන්දන් එහෙම පත්තු කරලා කසේ තමයි තිබ්බේ. ලස්සනයිද කියලා බලන්නකෝ. දවස් ගානක් මහන්සි වෙලා හදපු බැග් එක මම ඔයාලට පෙන්නන්න. නිදි මරාගෙන අපේ බැච් එකේ පිරිමි ළමයි මහන්සි වුණා. ගෑල් ළමයි චිත්‍ර ඇඳා. ඉතින් අන්තිමටම ලස්සන බැග් එකක් අපිට හදාගන්න පුළුවන් වුණා. ලස්සනයිද කියලා බලන්නකෝ. ඉවෙන්ට් එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම සිසුවිරු ගීතය කිව්වා. මෙහෙම තමයි ඉතින් ඉවෙන්ට් එක පටන් ගත්තේ. ඊට පස්සේ ලෙක්චර් කෙනෙක් සින්දුවක් කිව්වා. ඊට පස්සේ කතා ගොඩක් මැත්තෙන් ආයි පටන් ගත්තා නැටුම. ලස්සනයිද කියලා බලන්නකෝ. මම පොඩ්ඩක් කියව ඉන්නම් මේ මියුසික් එක ඇහෙන නිසා. ලස්සනට තිබ්බා ඉතින්. කපල් ඩාන්ස් එක තමයි ඊට පස්සේ තිබ්බේ. කපල් ඩාන්ස් එකට මං ගිහිල්ලා පුරුදුත් වෙලා ඊට පස්සේ මං ලෙඩ වෙලා ගියේ නෑ. මට දුක හිතුණා කපල් ඩාන්ස් එක බලද්දි අපරාධ යන්න තිබ්බේ කියලා. ලස්සනට තිබ්බා ඉතින් කපල් ඩාන්ස් එකත්. මොකද ඔයාලා කියන්නේ ලස්සනයිද කපල් ඩාන්ස් එක? අපේ සහෝදර සහෝදරියෝ හරි සතුටුයි ඉතින්. බැක් එකට දවස් ගානක් මහන්සි වෙලා ඒකත් ලස්සනට තිබ්බා. ඊට පස්සේ අයිටම් ටිකත් ලස්සනට තිබ්බා. හරි සතුටුයි. මෙහෙම තමයි ඉතින් කපල් ඩාන්ස් එකේ ඊළඟ පාර්ට් එක. හරි ලස්සනයි ඉතින්. ඊට පස්සේ සින්දුවක් කිව්වා. මං කෑ ගහන්න නැතුව ඉන්න. ලස්සනට බලන්නකෝ සින්දුව. ඊට පස්සේ හින්දි නැටුම තමයි පටන් ගත්තේ. ඒකත් ලස්සනට තිබුණා. මොකද ඔයාලා කියන්නේ ලස්සනයිද? දවල් ඉතින් පොඩ්ඩක් වැස්සා. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි ගොඩක් වැස්සා ඉතින්. බයේ හිටියේ අපිට ඉවෙන්ට් එක තියාගන්න බැරි වෙයිද කියලා. අපේ මහන්සියෙන් ඉතින් දෙයියන්ටත් කියලා අපි බලාගෙන හිටියා ඉතින්. හොඳ වෙලාවට ඉතින් පොඩි වැස්සක්වත් ගියේ නෑ ඉතින්. හරි සතුටුයි. ඔක්කොම හොඳට වුණා. ඊට පස්සේ සින්දු ටිකක් එක දිගට non stop එකක් වගේ ගියා. ඊට පස්සේ ඉතින් කට්ටියට වාඩි වෙලා ඉන්න බැරුව නැගිටලා පොඩ්ඩක් ඉතින් ඩාන්ස් කරා. බෙලි මල් එහෙමත් හම්බුණා හකුරුත් එක්ක. ඒව බිලා අපි ඉතින් පොඩ්ඩක් විනෝද වුණා. එහෙම තමයි ඉතින් අද දවස් අපේ ගෙවුනේ. ජපුරි ඉවෙන්ට් ලස්සනයිද කියලා කියන්නකෝ. මගේ වීඩියෝ එකට ආස හිතන නම් කමෙන්ට් එකක් දාන්න. වෙනද වගේම මගේ කියවිලා අහන් හිටපු ඔයාලට ගොඩක් thank you.